හයි කොහමද ඔයාලට? අද අපි JTalk Academy එකේ full course එක Japanese N5 කියන එක සිංහලෙන් කරනවා. පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් අමාරු නැති වෙන්න, ඔයාලට බෝරින් නැති වෙන්න මේ course එකේදී අපි කරනවා. අද කරන්නේ හැඳින්වීම කියන කොටස. හරි. මේ ජපන් භාෂාව හැඳින්වීම කියන කොටසේදී අපිට වඩාත්ම වැදගත් දේ තමයි මේ අක්ෂරමාලා 3. අක්ෂරමාලා 3ක් තියෙනවා. ඒවා තමයි හිරගනා, කතකනා, kanji. හිරගනා, කතකනා, kanji. ඊට පස්සේ අපි දැන් මේ හිරගනා, කතකනා, kanji කියන්නේ මොන වගේ තැන්වලද භාවිතා කරන්න කියලා ඉගෙන ගමු. දැන් බලමු අපි හිරගනා කියන්නේ මොන වගේ තැන්වලද භාවිතා කරන්නේ කියලා. හිරගනා කියන්නේ ජපන් භාෂාවේ මූලික අක්ෂර මාලාව. මෙය ජපන් භාෂාවට ආවේනික වූ නම් ලියන්න, ඒගොල්ලන්ගේ මිනිස්සුන්ගේ නම් ලියන්න, සතුන්ගේ කේක කියන්නේ වචන ඒගොල්ලන්ගේ දේවල් ලියන්න අපි මේ හිරගනා කියන එක තමයි මේ අක්ෂර භාෂාව තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මම උදාහරණයක් විදියට පාසල කියන එක අරන් දින අපි ජපානයේ පාසලට කියන්නේ ගක්කෝ කියලා. ඒක මම හිරගනා වලින් ලියලා තියෙනවා. ඊට පස්සේ කතකනා. කතකනා කියන්නේ ජපානයට ආවේනික නොවූ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් විදේශිකයන්ගේ නම් ගම් ලිවීමට, සත්තුන්ගේ නම් ලිවීමට, දෙක දේවල් නම් ලියන්න, ඉංග්‍රීසි වචන එහෙම අපිට කතකනා වලින් ලියන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ අපි ජපානයේ ෆොරිනර්ස්ලා නේද අපේ නම් ලියන්නේ කතකනා වලින්. ඊට පස්සේ මම මෙතන උදාහරණයක් විදියට ලියලා තියෙනවා කම්පියුටර් කියන එක. කම්පියුටර් කියන එක අපි ජපාන වලින් කියන්නේ කොම්පියුටා. එතකොට ඒක කතකනා වලින් තමයි ලියන්නේ. ඊට පස්සේ kanji. kanji කියන්නේ රූපයක් මුල් කොටගෙන සෑදුණු අක්ෂරයක්. මේක අපි ජපානයට අතීතයේ තිබිලා නැහැ හෝඩියක්. එතකොට මේක චීනෙන් ණයට ගත්ත අක්ෂරමාලාවක්. එතකොට මේකේ ඔන්යොමි කුන්යොමි කියලා කියවීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒක අපි kanji කරද්දී කරමු. දැන් මේ kanji කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු. දැන් මෙතන මම උදාහරණයක් විදිහට අරන් තිනවා ගඟ කියන එක. ඒකට අපි කව කියලා කියන්නේ. එතකොට තේරෙනවා නේද ඉන්න වතුර ගලාගෙන යනවා වගේ kanjiයක් නේද එතන තියෙන්නේ. හරි. එතකොට මේක රූපයක් මූල් කොටගෙන හැදිච්ච වචනයක්. මේ අපි දැන් අද කරේ හැඳින්වීම කියන කොටස අපි ඉස්සරහට සරල වාක්‍ය සෑදීම යන ඒවා ඉස්සරහට සෑම N5 වලට අදාළ සෑම දෙයක්ම ඉගෙන ගමු. මගේ channel එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ පාඩමෙන් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.